දියුණුවා සමන් කුමාරගේ මෑණියන් පැමිණ සිටිනවා. ආයුවන් විභාගයේ මාධ්‍ය දැරන්තේක සහ මෙරට ප්‍රධානතම රාජ්‍ය නාලිකාවල ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනාන්ද සිල්වා මහතා දැන් යසෝදරා පොලිටි මැදිරියට පැමිණ සිටිනවා. ආයුවන් සමන් යසෝදරාවන් අවුරුදු 180ක් උපන් දිනය සමරන මොහොත මේක. ඉතින් ඒ අවස්ථාවේදී යසෝදරා බාලිකා විද්‍යාලයට ප්‍රවෘත්ති අංශය ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති විකාශය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කිරීම සුවිශේෂී අවස්ථාවක් අපි දකිනවා. ඉතින් එතකොට අපි ජාතික රූපවාහිනිය කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? කොහොමද ජාතික රූපවාහිනිය මේ වෙලාවේ රට පුරා පාසල් එක්ක මේ පාසල් වල ජනමාධ්‍ය වේදිකයට සම්බන්ධ සංනිවේදන ක්‍රියාවලියට සම්බන්ධ දුවල පුතාලා ඒකරාශී කරගෙන ඒගොල්ලන්ව නිසි මඟ පෙන්වමින් ඒගොල්ලන්ට අවශ්‍ය කරන දැනුම දුරුහරුකම් සහ ඒ තාක්ෂණික වශයෙන් අවශ්‍ය කරන දේවල් බෙදා හදා ගනිමින් යන ගමනක් යනවා. ඉතින් මේක අපි මේ ක්‍රියාවලියේ අපි මේ 4 වෙනි පාසල මේ විදියට මේ ඒකකයක් ආරම්භ කරපු. ඉතින් අපි රට පුරා පාසල් වල මේ ඒකක පිටවමින් ඒ දරුවන්ට අවශ්‍ය කරන දැනුම අධ්‍යාපනය ලබා දෙන ගමන් අනාගත ජනමාධ්‍ය වේදයට ඒ වගේම සංනිවේදන ක්‍රියාවලියට අවශ්‍ය කරන ඉහළම ගණයේ හැකියාවල් පිරිච්ච පිරිසක් බිහි කර ගැනීම තමයි අපේ අරමුණ. ඉතින් මම මේ අවස්ථාවේදී මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට ඒ වගේම මේ දියණියන්ට සුබ පතනවා මේ ක්‍රියාවලිය තාමත් සාර්ථකව පවත්වාගෙන යන්න ශක්තිය ලැබෙන්නේ. තාමත් ආඩම්බර විය හැකි පාසලක් විදිහට මේ රටේට විශාල සේවයක් කළ හැකි යසෝදරා බාලිකාවන් දීපන පාසලක් ලෙස තියෙන කීර්තිය වෙනුවෙන් සියලු යසෝදරා බාලිකාවන්ට මගේ ගෞරවය, ඒ වගේම මේ රටේ සමස්ත අධ්‍යාපන ක්‍රමයේ විසින් මේ නිර්මාණය කරපු පාසලක් විදිහට තියෙන කීර්ති නාමයට යසෝරාවට අපි ස්තුතිවන්ත වෙනවා, අපේ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම අද ඔබ 180 වෙනි වියට පාතබන ගමන් ආරම්භ කරපු මේ නව ගමන සංනිවේදනයේ විශේෂයෙන්ම සංනිවේදනයේ නව පියවර අපි ගත්තොත් එහෙම මේ සංනිවේදන ප්‍රවණතා අධ්‍යයනය කරමින් මේ රටේ අනාගත පරම්පරාව සබුද්ධික කිරීම සඳහා විශේෂයෙන්ම මේ පාසලට මාධ්‍ය සාක්ෂරතාවය නැත්නම් මේ මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳව සංකල්පයේ මුලින්ම ඇති කරන්නේ 80 දශකයේ ජාත්‍යන්තර යුනෙස්කෝ. මම හිතන්නේ ජාත්‍යන්තර යුනෙස්කෝ ඇති කරපු ඒ සංකල්පය ආසියාතික රටක් විදිහට විපුල ඵල ප්‍රයෝජන ලබා ගත්තේ ශ්‍රී ලංකාව. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ වෙලාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික අධ්‍යාපන ආයතනයේ දශක දෙකකට ආසන්න කාලයක් අපේ රටේ ලක්ෂ 40කට ආසන්න පාසල් දරුදැරියන් සංනිවේදන විෂයට හුරු කරමින් අපස සාමාන්‍ය පෙළ සහ අපස උසස් පෙළ විෂයන් වලට පමණක් මේ වෙනට හඳුන්වා දී ඇති සංනිවේදන විෂය මම හිතන්නේ යසෝදරාවන් විසින් ලබා දෙන මේ ප්‍රවෘත්ති මැදිරි සංකල්ප යටතේ අර 40 ලක්ෂයක් ආවරණය විය හැකි පාසල් ප්‍රජාවට නිවැරදි තොරතුරු, සත්‍ය තොරතුරු, ඒ වගේම සබුද්ධික ජනතාවක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය දෘෂ්ටිවාදී බලපෑම පාසල් මාධ්‍ය තුලින්ම, පාසල තුලින්ම, අධ්‍යාපන ක්‍රමය තුලින්ම යම්කිසි කේන්ද්‍රගත පණිවිඩයක් ලබා දීමට මම හිතන්නේ මූලිකම පාසලක් විදිහට මේ පාසල ගත්ත
වැඩසටහන මම ඉතාමත්ම අගය කරනවා. ඒ සඳහා අපේ ජාතික නාලිකාව ජාතික රූපවාහිනී සංස්ථාව මෙරටේ සංවේදන විප්ලවයේ පෙරගමන් කර රූපවාහිනී තාක්ෂණයේ පෙරගමන් කර විදිහට 80 දශකයේ අපි දශක 40කට ආසන්න කාලයක් ජාතික රූපවාහිනී මේක කරන සේවය පාසලට ගිහිල්ලා පාසල තුලින් ලබා දෙන පණිවිඩය මම හිතන්නේ මේ ඉදිරි දශක කීපය තුළ ශ්‍රී ලංකාවේ අලුත් පරිච්ඡේදයක් උදා වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා යසෝදරාවන් මුල්වීම පිළිබඳ ඔබට සුබ පතමින් ජාතික රූපවාහිනී සංස්ථාවට රජයක් විදිහට අපි අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ තුලින් අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් අපේ රට අපේක්ෂා කරන පාසල් දරුදරියන් අපේ රට අවශ්‍ය විදිහට අපේ අධ්‍යාපන ක්‍රමයේ තුලින්ම සංනිවේදනයක් තුලින් නිර්මාණය කර ගැනීමට මේ ගත්ත පියවර මම ඉතාමත්ම අගය කරනවා. ඒ වගේම තව පණිවිඩයක් මතක් කරන්න කැමතියි. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගත්ත පියවර ජනමාධ්‍ය අමාත්‍යාංශ විදිහට අපි අපේ වගකීම තේරුම්ගෙන සිළුම රාජ්‍ය මාධ්‍ය ආයතන ඒකරාශී කරගෙන අපි 2019 ආරම්භ කළා පාසල් මාධ්‍ය සමාජ ජාතික වැඩසටහන ජනමාධ්‍ය අමාත්‍යාංශයත් රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නායකත්වය ලබා දෙමින් මේක විධිමත් ක්‍රමවේදයක් එක්ක අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක අත්කල් බැඳගෙන ජනමාධ්‍ය අමාත්‍යාංශ රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජාතික රූපවාහිනී සිළුම රාජ්‍ය මාධ්‍ය ආයතන ඒ නායකත්වයට මේ ඔබට අලුතින් තිලන කරන්න යන මේ sannivedanaye සබුද්ධික භාවය සහ ඒ කියන්නේ යහපත් පාසල් දරුවෙක් sannivedanaye තුලින් විධිමත් බිහි කර ගැනීමේ මේ කියන සංකල්පයේ දෙයට අපේ උපරිම වගකීම සහ කැපවීමක් ලබා දෙනවා කියන එක මතක් කරමින් ඔබ සියලු දෙනාටම ඔබේ වසර 180ට වගේම මෙරට සමස්ත අධ්‍යාපනය ලබන දරුදරියන්ගේ අනාගතයේ මේ sannivedanaye නව sannivedana ප්‍රවණතාව තුළ යහපත් sannivedana පුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. දවසක් අලමුවෙන් මේ සියලුම දියණියන්ට සුබ උපන් දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලන්ගේ පාසල් මාතාව 180 වෙනි සංවත්සරය සමරන මොහොත. ඉතින් අපිට මීට මාස 4කට විතර කලින් දැනගන්න ලැබුණා ජාතික රූපවාහිනියේ ජාතික කාර්යයක් විදිහට මේ විදිහට ප්‍රවෘත්ති විකාශන ඒකක දීප ව්‍යාප්ත වශයෙන් ආරම්භ කිරීමේ සාර්ථක පළමු පියවර කොළඹ නගරයෙන් ආරම්භ කළා තියෙනවා කියලා. ඉතින් අපිට අවස්ථාවක් තියෙන බව දැනගන්න ලැබුණා. ඒ සුබ ආරංචිය ලැබුණු මොහොතේ සිට අපේ සුබ සිහිනයක් තිබුණා. අද මේ 180 සංවත්සරය සමරන නිමේෂයේ මේක සිසු අයිතියට පත් කරන්න. ඉතින් මම හිතන්නේ ඒ අපි ගත්ත උත්සාහයේදී විශේෂයෙන්ම අපිට ඒ සුබ ආරංචිය ජාතික රූපවාහිනිය පැත්තේ ලැබුණු අවස්ථාවේ සිටම ගරු සභාපතිතුමන්ගේ ආශිර්වාදයේ මැද අපත් එක්ක එකතු වුණා අපේ මෙතන ඉන්දික මහත්මයා. ඒ මහත්මයා අපට මුල සිටම ඒ අවශ්‍ය තාක්ෂණික සහයෝගය උපදෙස් ජාතික රූපවාහිනිය පැත්තෙන් ඒ වගේම මඟ පෙන්වීම අපේ දරුවන්ට ගුරුතුමන්ට අපට ලබා දුන්නා. ඒ වගේම තමයි මේ කර්තව්‍යයේදී අපේ පාසල පැත්තෙන් අපි ඇත්තටම ගරු සභාපතිතුමනි අධ්‍යක්ෂතුමනි යසෝදරා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ පාසලේ බොහොම ප්‍රබල මාධ්‍ය ඒකකයක්. මොකද සමහර විට ඔබ දන්නවත් ඇති ජාතික රූපවාහිනියත් එක්කත් එකතු වෙලා අපි කරපු යශෝගා ප්‍රසංග ඒ වගේම සාරාසන්ද මේ හැම එකම අපි කවුරුත් වෙනම නිවේදිකාවෝ ගෙනල්ලා නිවේදකයෝ ගෙනල්ලා කවදාවත් අපේ පාසලේ කිසිම ෆන්ක්ෂන් එකක් ඉවෙන්ට් එකක් කරන්නේ නැහැ. විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ තමයි මේ සියලුම දේවල් කරන්නේ. විශේෂයෙන්ම මේ තාක් දුර වේක කරගෙන ආවේ අපේ සුගන්ධි මානෙල් ගුරුතුමියගේ ප්‍රබල දායකත්වයේ යටතේ. ඉතින් එතුමියගේ හසල පළපුරුද්දක් තියෙන ගුවන්විදුලි නිවේදිකාවක් විදිහට එතුමියගේ දැනුම නිර්ලෝභීව දරුවන්ට ලබා දීපු නිසා විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ බොහොම ප්‍රබල විදිහට දරුවොත් එක්ක එකතු වෙලා හිටියා. ඉතින් මෑතකදී අපිත් එක්ක මේ කාර්යයට එකතු වුණා අපේ තවත් ගුරුවරුන් දෙපළක් අපේ දුර්විල මහත්මිය සහ සචිනි මහත්මිය. මම හිතන්නේ මේ දෙපළත් එකතු කරගෙන අපිට ඉන්දික මහත්මයාගේ මඟ පෙන්වීම යටතේ විශේෂයෙන්ම ජාතික රූපවාහිනියේ ආදරය, ඒ වගේම මඟ පෙන්වීම, තාක්ෂණික මඟ පෙන්වීම මේ සියල්ලම යටතේ අද විශාල කණ්ඩායමක් මෙතනට ඇත්තටම දරුවෝ වෙනුවෙන් ඇවිල්ලා ඉන්නවා ජාතික රූපවාහිනිය නියෝජනය කරමින්. ඒ සියලුම දේවල් යටතේ අපිට පුළුවන් වුණා අද මම හිතන්නේ අපි දැක්ක සුබ සිහිනය යථාර්ථයක් කරගනිමින් මේ යසෝරා ප්‍රවෘත්ති විකාශන ඒකකය සිසු අයිතියට පත් කරන්න. ඉතින් මම හිතන්නේ යසෝදරා විද්‍යාලය කියන්නේ වසරක් තුල විශාල වශයෙන් විවිධ විෂය වාහිනී වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් සිදු කරන අතරතුර මාධ්‍ය ඒකකයක් විදිහට මම හිතන්නේ අපි ආපු ගමන් මඟ තවත් විවර කරමින් අපේ පාසලට විතරක් සීමා වෙච්ච මේ ගමන් මඟ මම හිතන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ජාතික තලයට ජාත්‍යන්තර තලයට ජාතික රූපවාහිනියත් එක්ක අත්‍යල් බැඳගෙන යන්න සජීවී වාර්තාකරණය මම හිතන්නේ ප්‍රවෘත්ති වාර්තාකරණය මේ සියලුම දේවල් එක්ක ජාතික තලයට යන්න මම හිතනවා ඔබතුමන්ලාගේ ආශිර්වාදයේ ශක්තිය ලැබෙනවා.
ඉතින් මම හිතන්නේ මේ වෙනකොට අපේ සහෝදර පාසල් දෙකක් දේශනානායක විද්‍යාලය සහ සුජාතා විද්‍යාලය ඉතාම සාර්ථකව මේ කාර්යය සිදු වෙනවා වගේම මම හිතන්නේ අපේ පාසලටත් ඒ සියලු දෙනාත් එක්කමත් සෝදශීලීව අත්දැක බඳගනිමින් මේ ගමන දුර ගමනක් යන්න හැකි වේවි කියලා අපි විශ්වාස කරන අතරතුර මම මගේ පාසල විදියට හෘදයාංගම ස්තුතිය ප්‍රථමයෙන්ම ජාතික නාලිකාවන ජාතික රූපවාහිනියට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අපේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම රචී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් අපේ පාසලේ සෑම මාධ්‍ය කටයුත්තකදීම මුල සිටම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. එතුමාලටත් අපේ ස්තුතිය පුද කරන අතරතුරම මේ කාර්යයේදී විශාල සහයෝගයක් අපිට ඇත්තට මේක විශේෂයෙන්ම කියන්න ඕනේ. මෙතන තියෙන බොහෝ දේවල් අපිට කතා කරලා බොහොම හෘදයාංගම ආදරයෙන් ලැබිච්ච දේවල්. මුදලින් ලැබිච්ච දේවල් නෙමෙයි. මේ ගොඩක් දේවල් සතියක කාලයක් තුළ ආශිෂ්‍ය සංගමය, ඒ වගේම පාසල් සංවර්ධන විද්‍යායක කමිටුව, එයාගේ ආදරේ අපි ආශිෂ්‍යවන් අපි වර්තමාන ශිෂ්‍ය පරපුර වෙනුවෙන් පරිත්‍යාග කරපු දේවල් මෙතන බොහෝ දේවල් තියෙනවා. ඉතින් මුදලට වඩා මම හිතන්නේ ඒවා හරි වටිනවා. ඉතින් මම හිතනවා මේ සියලු දේත් එක්ක පුතාලගේ ඉදිරි ගමන මේ මාත්‍ය ජීවිතයේ ඉදිරි ගමන සාර්ථක කරගන්න, අතිසාර්ථක කරගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම ඒ වගේම යසෝදරා විද්‍යාලයෙන් ප්‍රාර්ථනා කරනවා ජාතික රූපවාහිනියට මේ ජාතික කාර්යය වන මේ කාර්යය නිම්වලු පුරුදු කරමින් ජාතික තලයේ නම් ගම් නියම්ගම් සිසාරා පුරුදු කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මගේ ස්තුතිය හෘදයෙන්